කොහොමද ඉතින් ඔයාලට වීඩියෝ එක දානකොට නම් අවුරුදු 5 වෙලා තියෙන්නේ. අපි අවුරුද්ද සමරපු විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මගේ කටහඬ ගැන නම් වැඩිය හිතන්නපා. අවුරුදු දවස්වල ඉඳන්ම අසනීපෙන් ඉන්නේ. තාමත් හොඳ නෑ. ඉතින් මේ අපි අපේ දෝනිට දැන් මේ දේවල් තේරෙන හන්දා මේ චාරිත්‍ර පුළුවන් තරම් හරි විදිහට කරලා එයාට ඒ අත්දැකීම් දෙන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් ඒවා වීඩියෝ කරලා දවසක බලන්නත් පුළුවන් හින්දා මේ විදිහට වීඩියෝ කරලා ඔයාලටත් බලන්න දැම්මා. ඉතින් අපි මෙහෙම නැකතට කිරි උතුරවලා ඊට පස්සේ ඊගාවට තියෙන නැකත් වලට සූදානම් වුණා. ඊගාවට ඉතින් අපි කිරිබත් එක ලෑස්ති කරන්න හාල් ලිපේ තියලා කිරිබත් එක ලෑස්ති කරා. ඊට අමතරව කැවිලි ඒ මේසේ හදලා අපේ චූටි මැණිකත් අපිට ගොඩක් උදව් කරනවා. මට ගොඩක් උදව් කළා එයා මේ පාර. ඉතින් ওই විදිහට ඊට ආහාර අනුභවයට කලින් පාන තියලා ඒ දේවල් ඒ විදිහට කළා. බුද්ධ පූජාව තියලා එයා මේ පාර ගොඩක් උනන්දුවෙන් මේ කරන දේවල් දිහා බලාගෙන හිටියා. කිරි උතුරවන වෙලාවෙ ඉඳන් හැම දේ ගැනම හරි වමනාවෙන් තමයි බලන් හිටියේ. ඊගාවට ආහාර අනුභවයටත් එයා කෑම මේසෙ ගාවට ගිහිල්ලා ඒක පටන් ගන්නකම් මෙතන ඉඳගෙන ඒ දේවල් හදන කරන විදිය දිහා හැමදේම බලාගෙන හිටියා. දැන් ආහාර අනුභවය නැකත තමයි තියෙන්නේ. පොල් තෙල් පහන පත්තු කරලා කිරිබත් කවලා ඊට පස්සේ අපි ආහාර අනුභවය කළා.
ඔය විදිහට දැන් ඔන්න ඔක්කොමලා කන්න තමයි හදන්නේ. මට මේ වෙලාවෙත් ලොකු කැස්සක් ඇදිලා හිටියේ. ඉතින් මම පොඩ්ඩක් ඇතුළට ගියා. දැන් අපේ චූටි මණිකයි තාත්තම්මයි සීයයි ආහාර අනුභවය කරනවා. ඔය විදිහට ඉතින් අපි යාට ඒ දේවල් ගැන පොඩි අදහසක් දැනෙන විදිහට මේ දේවල් ලෑස්ති කරලා එයාට පේන්න ඒ දේවල් කළා. ඊගාවට අපි වැඩිහිටියන් වැඳලා එයාලට ගෙනාපු තෑගි දීලා ඒ විදිහට අවුරුද්ද සමරලා ඉවර කළා. වඳින්න කිව්වහම තියෙන කෝලම් ටික ඔක්කොම කරලා තමයි වැඳලා ඒ වැඩේ ඉවරයක් කරන්නේ. පේනවනේ එසේ මෙසේ දැඟලිල්ලක් නෙවෙයි යාට තියෙන්නේ. මෙතනදී මට එක දෙයක් මගේ ඇරිලා තියෙනවා. මට හස්බන්ඩ්ට හඳින්න අමතක වෙලා තියෙනවා. පහුවදා තමයි මට මතක් කළේ වැන්දිරෑ නේද කියලා. ඒකේ වෙලාවේ මගේ ඇරුනේ බබාට තෑගි ටික ගෙනත් දෙන්න ගෙට ගිය නිසා මට ඒක කොහොම හරි අමතක වෙලා. ඔය විදිහට චාරිත්‍ර ටික ඉෂ්ට කළා. ඊට පස්සේ දැන් මේ අවුරුදු දවසේ රෑ එයා කැමති නිලා කූරු වලට විතරයි, අනිත් ඒවට බයයි. එයා කැමති දේ අරන් දීලා පොඩ්ඩක් එයාට ඒ දේවල් එක තවත් විනෝද වෙන්න දුන්නා. ඉතින් ඔයාලා හැමෝටම වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම ලැබුව අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.